පරිසරයේ ප්‍රශ්න මාලාංක 11ත් සමග මම අද ඔයගලන්ට ප්‍රශ්න 10ක් අරගෙන ආවා. අදත් අපි මේ ප්‍රශ්න ටික බලමු. මුලින්ම මම ඔයගලන්ට ආරාධනා කරනවා අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා එතනම තියෙන bell icon එක වන්න කියලා. ඉතින් අපි යමු ඔබට මේ ප්‍රශ්න 10ට ලකුණු 100ක් ලැබෙනවා. ඒ කියන්නේ එක ප්‍රශ්නයකට ලකුණු 10 බැගින් ලකුණු 100ක් ලැබෙනවා. ආරාධනා කරනවා ඔයගොල්ලන්ටත් ඔයගොල්ලා ලබා ගන්න ලකුණු පල්ලෙහායින් කමෙන්ට් එකක් විදියට දාන්න කියලා. හරි. බලමු පළවෙනි ප්‍රශ්නය. රූපේ දැක්වෙන පුෂ්පය වන්නේ. පළවෙනි උත්තරේ තියෙනවා කඩුපුල්, දෙවෙනි උත්තරේ තියෙනවා ලියතඹරා, තුන්වෙනි උත්තරේ කානේෂන්. ඔයගොල්ලන්ට තප්පර 5ක කාලයක් ලැබෙනවා උත්තරේ දෙන්න. ඔව් මම හිතනවා දැන් ඔයගොල්ලෝ උත්තරයක් හිතාගෙන ඇති. බලන්න උත්තරේ හරිද කියලා. උත්තරේ කඩුපුල්. දෙවෙනි ප්‍රශ්න. ශ්‍රී ලංකාවේ වෙසෙන ජන වර්ගයක් නොවේ. බර්ගර්, සිංහල, චීන. ඔව් ශ්‍රී ලංකාවේ වෙසෙන ජන වර්ගයක් නෙවෙයි. බර්ගර් ජාතීන් ඉන්නවා. සිංහල ජාතීනුත් ශ්‍රී ලංකාවේ ඉන්නවා. චීන ජාතීන් ලංකාවේ නැහැ. එහෙනම් උත්තරේ චීන. ඊළඟ කොග්ගල මහා ප්‍රඥා ලෙස හැඳින් වූයේ එස් මහින්ද හිමි, පනී ಭಾರತ මහතා, මාටින් වික්‍රමසිංහ මහතා. ඔව් ඔයගොල්ලෝ තප්පර 5ක් ලැබුණා. ඔයගොල්ලෝ දැනට උත්තරයක් හොයාගෙන ඇති. බලන්න එස් මහින්ද හිමි කියන්නේ අපේ නිදහස වෙනුවෙන් සටන් කරපු හිමි නමක්. පනී ಭಾರತ මහතා කිව්වහම අපේ නැටුම් ශ්‍රේෂ්ඨයෙන් ඔය මහනුවර ප්‍රදේශයේ ආස්කිරිය කියන ගමේ ගොඩාක් ප්‍රසිද්ධ ලංකාවෙන් ප්‍රසිද්ධ වෙච්ච නැටුම් ශිල්පියෙක් තමයි පනී ಭಾರತ මහතා. මාටින් වික්‍රමසිංහ මහතා කියන්නේ කොග්ගල මහා ප්‍රඥා නැත්නම් ග්‍රන්ථ විශාල සංඛ්‍යාවක් ලියපු කොග්ගල ප්‍රදේශයේ ජීවත් වුණු ශ්‍රී ලංකාවේ සිංහල භාෂාව සඳහා විශාල මෙහෙයක් කරපු කෙනෙක්. ඊළඟට යමු මනස වෙහෙසා කරන ක්‍රීඩාවකි. චෙස් ඇදීම, කඹ ඇදීම, ගුඩු පැනීම. ඔව් නිවැරදි පිළිතුර චෙස් ඇදීම. අපි ඊළඟ ප්‍රශ්නෙට මේ අතරින් අනාරක්ෂිත ස්ථානයක් වන්නේ දුම්රිය මාර්ගයේ ගමන් කිරීම, නායන ස්ථානයක්, රතින් යාපත්තු කිරීම. ඔයගොල්ලෝ ප්‍රශ්නේ හොඳට බලන්න ඇති. අනාරක්ෂිත ස්ථානයක්. ස්ථානයක් නම් දුම්රිය මාර්ගයේ ගමන් කිරීම ඒක අවස්ථාවක්. නායන ස්ථානයක් අන්න ස්ථානයක්. රතින් යාපත්තු කිරීම ඒක අවස්ථාවක්. එහෙනම් උත්තරේ දෙවැනි එක. ඊළඟ ප්‍රශ්නය රූපේ සඳහන් පුජ්‍යලයන් නිරත වන කර්මාන්තය වන්නේ. බලන්න මේ රූපේ කර්මාන්තයක් ඔයගලන්ට මතක් වෙනවා ඇති. කුෂි කර්මාන්තය, පෙදරේරු කර්මාන්තය, කුඹල් කර්මාන්තය. ඔව් ඔයගලන්ට පේනවා මෙතන මැටි භාජන හදන අවස්ථාවක ඡායාරූපයක් තියෙන්නේ. ඒ කියන්නේ කුඹල් කර්මාන්තයේ තමයි මේ මැටි භාජන සකස් කිරීම අයිති වෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ පැලයක් ලබා ගැනීමට දඬු යොදා ගන්නා ශාකය කුමක්ද? පැලයක් ලබා ගැනීමට දඬු යොදා ගන්නා ශාකය. බීට්‍රූට්, බණ්ඩක්කා, මඤ්ඤොක්කා. ඔව් නිවැරදි පිළිතුර මඤ්ඤොක්කා. මඤ්ඤොක්කා දඬු හිටවල තමයි පැල ලබා ගන්නේ. ඊළඟ ප්‍රශ්නෙට යමු. මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ කුමන ස්ථානයෙන්ද? මාතර, ත්‍රිකුණාමලය, ගින්තොට. ඔව් නිවැරදි පිළිතුර මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන්. ඔයගොල්ලෝ දන්නවා මාතර ප්‍රදේශයෙන් මුහුදට වැටෙනවා නිල් වලා ගඟ, ගින්තොට ප්‍රදේශයෙන් ගින් ගඟ. ඊළඟ ප්‍රශ්නය අපිරිසිදු ජලය පානය කිරීම නිසා හානි වන ශරීර අවයවය කුමක්ද? ආමාශය, බඩවැල්, වකුගඩු.
ඔව් අපිරිසිදු ජලය නිසා වකුගඩු හානි වෙනවා. අවසාන ප්‍රශ්නය ශ්‍රී ලංකාව බෙදා ඇති දිස්ත්‍රික්ක ගණන වන්නේ 24යි 25යි 9යි. ඔව් නිවැරදි පිළිතුර ලංකාව බෙදා ඇති දිස්ත්‍රික්ක ගණන 25යි. දිස්ත්‍රික්ක 25ක් තියෙනවා. හොඳයි. ඔයගොල්ලෝ දැන් ලබාගත්තු ලකුණු පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඒකම අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඊළඟ ප්‍රශ්න මාලාවත් එක්ක නැවත අපි හමු වෙමු.